වෙන අපි හැම ගමකටම ගිහලා ෂෝස් ගහලා සල්ලි අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් thank you. මේ වෙලාවේ අපිත් එක්ක දැන් ඇතුළේ ඉන්නවා අපේ ශාන් පුතා. අයියේ thank you so much. අපිට උදව් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ අපිට කියන්නේ අපි අපිටම කරගන්න ඕනේ මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මම කියන්නේ අපේ ඔක්කොම ඉන්නේ අපේ ගොල්ලෝ. අපි ඇවිල්ලා ඔය ලංකාවේ මේ වෙනකොට මචං මේ වෙන අපි හැම ගමකටම ගිහලා ෂෝස් ගහලා සල්ලි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මම ආරාධනා කරලා මේ වෙලාවේ ඒකම මම කියනවා ලංකාවේ ඉන්න කලාකාරයෝ අපේ සීනියර් ආටිස්ලා හැමෝම ඊට පුළුවන් හැමෝම මේ වෙලාවේ මේක අර ඉස්සර වගේ මේක සාමාන්‍ය මචං සාමාන්‍ය කම්කටොක්ක සාමාන්‍ය නෙවෙයි. උදයක් වෙලා දැන් මෙතන අපි ඔක්කොම සෙට් කරලා තියෙන්නේ මෙතනින් කෙලින්ම යන්නේ යූත් එක. යූත් එකෙන් කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශයේ අයිපී එක එකතු කරලා තමයි වැඩි කරන්නේ. ඒකට අපි කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ ස්ටයිල් පුළුවන් තරම් පබ්ලිසිටි දීලා දෙන්න. ඒක රටවටින්ම ඇවිල්ලා මේ මුළු යූත් එකම පුරවන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපි ඒ කියන්නේ මේ වෙලාවේ අපි උඹලා මෙහෙම විදියට අපි වගේම කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් අම්බලා නංගිලෙක් ඇති මේ කොහොමද ජීවිතේ බේරගන්නේ කියලා. අපිට මං උන්ට දැම්ම පොර්ටේකුත් දැම්ම මං කියන්නේ උඹලා මේ වෙලාවේ උඹලා ෆෝන් එකයි චාර්ජර් එක විතරක් අරගෙන සේෆ්ටි දීලා දානකට ඵලයන් ඉතින් යා හැමදේම ජොගාන් ඉඳලා ගෙනල්ලා දෙන්නම් අපි. හරිද? එක එක කතා අතාරින්න ඕනම දෙයකට මේ කොල්ලෝ මෙතන අපි මේ කතා අරගෙන මෙතන කොල්ලෝ සෑහෙන ඉන්නවා. මුන් එකෙන් ඉන්න ඕනම දෙයකට ඒ මෝල් එක ඔළුවේ තියාගෙන වැඩ කරපන් තමන්ගේ උන්ගේ සේෆ්ටි එක විතරක් නම්බන් තියාගනි. එච්චරම තමයි කියන්න තියෙන්නේ. පරිස්සමෙන් ඉන්න අනිත් හැමදේම ගෙනල්ලා දෙන්න. අපි ආරාධනා කරනවා ලංකාවේ මේ වෙලාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වගේම ඔයාලගේ මොනම විදිහේ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න පුළුවන්. ආරාධනා කරනවා මේ වෙලාවේ මෙතෙන්ට එන්න. අපි කොළඹින් යවමු ගමට උදව් කරමු මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් එකම දේ. අනිවාර්යයෙන් මම ඉල්ලීමක් කරනවා මගේ සහෝදර කලාකාරයන්ගෙන් ඇවිල්ලා ලොකු දෙයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් මේ වෙලාවේ සපෝට් එක මම ඉල්ලනවා බැගෑපත් වෙලා ඉල්ලනවා මේ වෙලාවේ. මොකද එහෙම ඉල්ලන්න දෙපාරක් හිතන්න ඕනේ නැති වෙලාවක් එකකින්ම බය වෙන්න එපා. මේ වැඩේ කොහොම හරි අපි මීට වඩා දේවල් වලට පිස් කරලා තියෙනවා. මේක වැඩි ලස්සනට යනවා. මේක තමයි පිරිසිදු වැඩ. අනිවාර්යයෙන්. අනික මේ අපි හැමදේම යන්නේ තරුණ සේවා සභාව ආරක්ෂක අමාත්‍යාංශයට. ඒ නිසා බය වෙන්න එපා. අපි දැන් ඉන්නේ මහරගම තරුණ සේවා සභාව ඉස්සර. ඒ වගේම මොලෙන් වැඩ කරන්න කල්පනා කරලා වැඩ කරන්න මෙතන හයිය හොඳ කෙලින් තියාගන්න අපේ කොල්ලොන්ට විශේෂයෙන්ම කියන්නේ මොඩ වැඩ කරන්න එපා. පරිස්සමෙන් තමන්ගේ පවුලෙම බලාගෙන ඉන්න එච්චරයි. ජයවා. අන්න පෝස්ට් කරන්න. නැති කරන්න තමයි. මේ ඉමෝක්කයි මයිල දෙන්නේ තියෙන්නේ. වල පෝස්ට් එක දාන්න ඉමෝක්ක කට ක්ලික් කරන්න. මේක දෙන්න. ඕක මම යන්නද අරගෙන? අරගෙන. තව තියෙනවද? තව තියෙනවා. හරි. අයියේ පොඩි දෙයක් මොනවාරි කියන්නේ. අයිබෝන් මේ මම හිතන්නේ මේ ලංකාවේ ගොඩක් තැන්වල ගොඩක් අය අසරණ වෙලා ඉන්න වෙලාවක් මේ කියන්න වචන නැහැ. ඉතින් මේ හැමෝටම මේ පරිස්සමට ඉන්න හැමෝම අපි පුළුවන් විදියට සපෝට් කරනවා. මම හිතන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩාක් ඇවිල්ලා ඉන්නේ. හැමෝටම ගොඩක් පින් මේ වෙලාවේ මේ අපේම යාළුවෝ වෙනුවෙන් එකතු වෙච්ච. ඔයාලා හැමෝටම ගොඩක් thank you. හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වෙලාවේ අපදාට පත්ලා ඉන්න අයට අපි ගොඩාක් ශ්‍රී ලංකා අපි පොඩි දැල්ලක් ඇති කරලා දැන් මේ වෙනකොට ගොඩක් අය උදව් කරමින් පවතිනවා. ඉතින් දැන් මේ වෙනකොට ගුවන් හමුදාවේ ලොරිරත හතරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කන්ටේනර් හතරක් ලොරිරත හතරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොරිරත හතරට අපි පළවෙනි කොට කුපි බාර දෙන්න ගන්නේ. බාර දෙන්න ඉතින් මේ වෙලාවේ අපිට අපේ ගුවන් හමුදාවේ නිලධාරී මහතුරුන් කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ලබා දෙන සහාය ගොඩක් ස්තුතියි. ඉතින් අපිට බාර දුන්න කට්ටිය අපිට ගෙනල්ලා දුන්න කිනා ජනතාවත් උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දැන් ලොරිරත කීපයක් ඉලියනවා තව. ඒ වගේම දැන් මේවට කටු ටික පටවන්න ලෑස්ති. ඒක පටන් ගත්තේ තරුණ අපි සෝෂල් මීඩියා කරන අපි රුපියල් එක දෙයක්වත් අපත යවන්නේ ගුවන් හමුදාවට දැන් මේ දැන් බාර දුන්න ගුවන් හමුදාව කියලා බාර දෙනවා ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුවට ඊට පස්සේ එයාලා ගුවනින් මගින් හරි
මොකද බෝට් වලින් හරි ඔයාලට ලැබෙන සලස්වයි ඒ කියන්නේ මෙහෙමයි. එතන වෙන්නේ මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ වැඩ කරන්නේ එක ක්‍රමවේදයකට. ඒ කියන්නේ ඒගොල්ලන්ට එනවා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කොයි පැති වලටද සාහන අවශ්‍ය කියලා. මොන දේවල්ද අවශ්‍ය කියලා. ඉතින් ඒගොල්ලෝ ඒවා හරියට ෂෝට් අවුට් කරගෙන ඒ අවශ්‍ය තැන් වලට අවශ්‍ය දේ තමයි යවන්නේ. ඉතින් ඒ පිළිබඳවට ඒගොල්ලොන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඊට කලින් මේ ලංකාවේ මේ වගේ ගැටලුවක් තියෙන අවස්ථාවලදී වැඩ කරලා ඒ පිළිබඳව දැනුමක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ දේ හරියටම කරයි කියලා අපිට හොඳ විශ්වාසයක් තිබ්බ නිසා තමයි ඕගොල්ලෝ අපිව විශ්වාස කරලා අපිට ලබා දුන්න බඩු අපි හොඳටම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ට දුන්නේ. ඒ තමයි අපේ රණවැඩු. අපි හිතනවා ඉතින් අපි උගත්තු උත්සාහය සාර්ථකයි. පළවෙනි බඩුටේ දැන් අපි යවන්න ලෑස්ති වෙන්නේ. තව එවන්න පුළුවන්. තව එවනවා. ඔයාලත් එවන්න අපිත් මෙහෙන් යවන්නම්. එයාලගේ ප්‍රොසෙස් එක අනුව යන්න ඕන තැනට මේ බඩු ටික ආවේ. ඉතින් හැමෝටම thank you so much. අපි බඩු ටික පැටවෙන විදිහට පෙන්නන්න. එන්න යන්න. දැන් ඔයාලට පේනවා ඔව් මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා මෙන්න නදීද මෙන්න මේ විදිහට ලෝරි වලට බඩු ටික පැටවෙනවා ඔයාලා අපි විශ්වාස කරලා මෙතනට මේ තව දෙන්න අපි කිසිම වෙලාවක ඔයාලා අපිට ඒක කිසිම දෙයක් අවබෝධයක් නැහැ යූත් එකේ කට්ටිය සමු සේවා සභාවේ කට්ටිය මේ වෙනකොට ගොඩක් මහන්සි වෙනවා අපි වෙන නිසා තරුණියෝ සෝෂල් මීඩියා කරන කට්ටිය මෙන්න මේ විදිහට මේ බඩු ඔක්කොම ලෝරි වලට පැටවෙනවා දැන් හරිම නේද මෙතන තියෙන බඩු ටික වලට පේනවා ඇති තව එන්න ඔයාලට දැන් පේනවා ඇති මෙතන මේ තරුණියෝ ගොඩක් වැඩ කරනවා මේ හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලට එවන්න ඒ වගේම මේ එක කන්ටේනර් එක පෙට්ටියකට එක ලොරියකට දානවා මෙන්න මේ හාල් මේ හැමදේම එවනවා මේ පැත්තේ තව ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක් යනවා මේ හැමදේම දැන් ලොරි වලට පටවන ගමන් තියෙන්නේ ඉක්මනින්ම ඔයාලට ලැබෙවි ඉවසීමෙන් ඉන්න හිටිය වගේ තව පොඩි වෙලාවක්. මතක් කරන්න ඕන දේ තමයි අර ඔයගොල්ලන්ට පේන්න ඇති මේ දිගට එන්න කොල්ලෝ කෙල්ලෝ ටික. ඒගොල්ලෝ තමයි මහන්සියනේ මේක වැඩ කරන කට්ටිය. තව උතනින් එහාට අපි මෙතන පාරේ යන්නේ ආවිල්ලා උදව් කරා ඒ කට්ටිය ගොඩක් ඉන්නවා. අපි ආරම්භයක් පමණයි ලබා දුන්නේ. දැන් ඒක දිගටම කන්ටිනියු වෙලා යනවා. ඉතින් ජයවා thank you so much හොඳේ. ආදරේ අපේ විශ්වාස කරාට. එච්චර. එරකින්.